හායි කොහොමද ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි බලමු අපේ චූටි පැටවුන්ට අකුරු කියවීමේ චාරිත්‍රය කරන්නේ කොහොමද කියලා. මුලින් ඉඳලම සරලවම අකුරු කියවීමේ චාරිත්‍රය කරන්නේ කොහොමද කියලා බලමු. සාමාන්‍යයෙන් චූටි බබාලට අකුරු කියවන්නේ අවුරුදු 2ක් 3ක් අතර වයස තමයි හොඳම වයස. ලිනීෂා මැනිකට නම් අකුරු කියවුවේ අවුරුදු 2මාරේ. සාමාන්‍යයෙන් පුංචි බබාලට දෙයක් කිව්වම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් නම් අපි අවට පරිසරය ගැන කිව්වම ඒ ගැන උනන්දුයි නම් එයා පැන්සල් පොත් පාටවලට එහෙම ගොඩක් ආසයි නම් අපේ චූටි පැටියට අකුරු කියලා දෙන්න සුදුසුයි. ඉතින් චූටි පැටියාගේ උපන් වෙලාවට ගැලපෙන විදිහට අකුරු කියවීමේ චාරිත්‍රයට නැකත් වෙලාවක් ජ්‍යොතිෂ්‍යවේදියෙකු ලවා බලා ගන්න. ඊට පස්සේ අකුරු කියවීමට කලින් දවසේ පන්සල් ගිහින් බෝධි පූජාවක් තියලා පැටියට සෙත් කරලා ඥානීය ගුණනුවණ ලබා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. බබත් එක්ක පන්සල් ගිහින් මල් පහන් පූජා කරලා බෝධීන් වහන්සේ දෝවනය කරලා චූටි පැටියට ගුණනුවණ දෙන්න කියලා බෝධි පූජාවක් තිබ්බා. මට නම් ඒකේ වීඩියෝ නම් ගන්න බැරි වුණා. මොකද ඉතින් මම බ්ලොග් එකක් කරන්න කියලා බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. අපි දැන් බලමු අවශ්‍ය කරන පූජා භාණ්ඩ මොනවද කියලා. මම ගත්තේ පළතුරු වර්ග 5ක් සමග පූජා වටි 2ක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් ඔයාලට පුළුවන් පළතුරු වර්ග 7ක් ගන්න. පොරි, පිනිදිය, සුදු මල් වට්ටි 2ක්, සරස්වති දෙවියන්ට සහ ගණ දෙවියන්ට මල් මාල 2ක්, බුලත්, මී පැණි, පඳුරු, පොල් ගෙඩියක්, පොත්, පෑන්, පැන්සල්. ඔයාලට කැමති නම් මුරුතැන් බත් හදන්නත් පුළුවන්. මම නම් මුරුතැන් බත් හැදුවා. හඳුන් කූරු, මැටි පහන් 5ක් සහ එළඟි තෙල් පහන් 2ක් මේ හැමදේම ලෑස්ති කරලා පහන් දල්වන්න ගන්න. ඊට පස්සේ පන්සිල් අරගෙන ගණ දෙවියන්ගෙන් සහ සරස්වති දෙවියන්ගෙන් ගුණ නුවණ ප්‍රඥාව ලබා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්.